මේ තියෙන පැස්බරාගේ හැම මේ තියෙන ඔස්ට්‍රිච් ලෙද එකක්. අද ඔස්ට්‍රිච් ලෙද එකෙන් තමයි අපි ප්‍රොඩක්ට් එකක් හදන්න යන්නේ. ඉතින් මේ වීඩියෝ එකේ මුලින් ඉඳන් අගට මම එක්ස්ප්ලেইন කරන්න යනවා කොහොමද මම හදන්නේ මොනවද ස්ටෙප්ස් කියලා. ඉතින් මම මේකට පැඩින් කරන්න යූස් කරගන්නවා ස්ට්‍රෙන්ත් එකට බැක් එකට යූස් කරගන්නවා කව් වෙජිටෑන් ලෙද එකක්. වීඩියෝ එක පේන්න නැතුනට මම වෙනම පැටර්න්ස් ටික හදලා කපා ගත්තා. මොකද ලැප්ටොප් ස්ලීව් එකක් අපි අලුතෙන්මයි හදන්න යන්නේ. කලින් කරපු නැති පැටර්න් එකක්. මුලින්ම කරන්නේ පැටර්න් එකට වඩා ටිකක් ලොකුවට පැනල්ස් ටික කපා ගන්නවා. මොකද සමහර පැනල්ස් අපි ඔස්ට්‍රිච් එකයි බැකින් කව් එකයි අලවල තමයි කපා ගන්නේ. හැබැයි සමහර පැනල්ස් ඩිරෙක්ට්ලි අපි බැකින් ලෙද එකෙන් කව් ලෙද එකෙන් කපා ගන්නවා. ඉතින් මේ විදිහට තමයි මම පැනල්ස් එකෙන් එක කපා ගන්න. සමහර ඒවා අලවල කපනවා, සමහර ඒවා මුලදීම කපලා ලස්සනට ගන්නවා. මේ තියෙන්නේ මම යූස් කරන එක පැටර්න් එකක් ටෙම්ප්ලේට් එකක්. මේ වගේ ටෙම්ප්ලේට්ස් තියෙනවා මට හැම ප්‍රොඩක්ට් එකකටම. දැන් තමයි අපි ඔස්ට්‍රිච් ලෙද එක කපන ඔයගලන්ට පේනවාද මැද්දේ හරි මැද්දෙන් තමයි මම මේක කපන්න ගත්තේ. ඔව් ඒ ලෙද ක්‍රාෆ්ට් වල ලස්සන සද්දේ මම ආසම සද්දයක් මේ ලෙද ක්‍රාෆ්ටින් සද්දේ. හරි. දැන් අපි බැකින් එක තියලා මේක සෑන්ඩ්විච් කරගන්න කියලා මේකට කියන්නේ එකට අලෝ ගන්නවා. අලෝගෙන මේක වැඩි කෑලි කපලා අයින් කරගන්න එක තමයි අපි ඊළඟට කරන්නේ. මතක තියාගන්න ඔයගොල්ලන් ලෙද ක්‍රාෆ්ට් එකකින් නම් ගම් ගාලා එලෙව්වට පස්සේ වේට් රෝල් එකකින් අදින එක අනිවාර්යයි. එතකොට තමයි මේකේ බොන්ඩ් එක හරියට එන්නේ. ඊට පස්සේ අපි මේක උඩ ආයේ ටෙම්ප්ලේට් එක තියලා ඇඳලා ලස්සනට කපා ගන්න යනවා. මේ තමයි ඔස්ට්‍රිච් පැනල් එක. ඊළඟ ටිකත් අපි හිමීට ගම් ගාලා අලෝ ගන්න එක තමයි ඊළඟ ස්ටෙප් එක. ඊට පස්සේ අපි මේකට මැග්නට් වලට ස්ප්ලිට්ස් ටික දාගන්නවා. කපන කැලි ටික ඒ ටික මාක් කරලා කපා ගන්න එක තමයි අපි මේ කරන්නේ. මම මුලින් බලනවා මැග්නට් එක ෆිට වෙනවද කියලා. ඒ වගේම පිටිපස්සට මම අනිවාර්යෙන් දානවා පාර්ට් එකක් මැග්නට් එක හෙලවෙන්නේ නැති වෙන්න. ඒ ටික දාලා ගම් ගාලා අනිත් පැනල්ස් ටික එකට අලෝ ගන්න එක තමයි ඊළඟ ස්ටෙප් එක. ඊට පස්සේ වේඩ් රෝල් එකෙන් ඇඳලා ඊළඟට මම කරන ස්ටෙප් එකක් තියෙනවා. ඒ තමයි මේක අලුත් බ්‍රෂ් එකක්. මේක ගැන මම තව වීඩියෝ එකක් ගේන්නම්. ස්ප්ලිට් පැත්ත ලස්සන නැප් එක ගන්න තමයි අපි මේ ටූල් එක යූස් කරන්නේ. මේක ටූල් එකක් නෙමෙයි මේක බ්‍රෂ් එකක්. ඒ ගැන මම තව වීඩියෝ එකක් අරගෙන ඊළඟට මැග්නට්ස් ටික හරි මැද්දෙන් හරි කෙලින් අලව ගන්න ඕනේ. මොකද මැග්නට් එකට එකක් තමයි අලවෙන්නේ. මැග්නට් ඇද වෙන්න බෑ. ඊට පස්සේ ඒ පැනල් ටික එකතු කරලා එකට මහ ගන්නවා. මේක හොඳට මහ ගන්න ඕනේ. ඊළඟට අනිත් පැනල්ස් ටිකත් මහ ගන්න. ඒ කියන්නේ හෙඩ් එක විශේෂ දෙයක් තමයි මේ ඉන්න මගේ මොනිකා කියන්නේ මගේ මැෂින් එකේ නම. මෙයාගේ ඩාන්ස් එක මම මේ ගැන තව වීඩියෝ වගේක් දාලා තිනවා. හරි ලස්සනයි මෙයා මෙහෙන විදිය. මම මෙච්චර මහලත් මෙච්චර වීඩියෝස් බලලත් මේක දිහා බලන් ඉන්න හරිම ආස ස්ටෙප් එකක් තමයි මේක. again අපි මුලින්ම බොඩි එකට අලෝ ගන්න යනවා දැනට ටෙම්පරරි. ඊට පස්සේ ආයෙ ගලවන්න යනවා. මොකද මේකේ මනින ප්‍රොසෙස් එකක් තියෙනවා මැග්නට් ටික එකට ඇලවෙනවද කියලා බලන්න. ඒ වගේම එජස් ටික මහන එක තමයි දැන් කරන්නේ. මොකද දෙකක් එකට බොන්ඩ් කරලා තියෙන ලෙඩ එකක් ඉඳලා එජස් මහන්න ඕනේ. දැන් මම මැග්නට් ටික ටෙස්ට් අවුට් කරනවා හරියට ඒ ටික ෆිට වෙලාද කියලා ගානට ඇලවෙනවද කියලා. ඊට පස්සේ මැග්නට් ටික වැහෙන්න තව පැනල් එකක් අපි උඩින් දානවා. ඒ පැනල් එකත් දාලා එකට තියලා මහන්න ඕනේ ඊළඟට. දැන් මේ කරන්නේ ටෙම්පරරි මම අර කිව්ව විදිහට අලෝ ගන්න එක මැග්නට් එක හරියට වැහෙනවද කියලා බලන්න. මේක මාර ක්‍රූෂල්. මොකද මේක හරි අනිවාර්යෙන් හරියට ලයින් වෙන්න ඕනේ නැත්නම් මේක වැහෙන්නේ නැහැ. ඊළඟට මොනිකා පාවිච්චි කරලා ඊළඟ පැනල්ස් එකත් මහනවා. වටේ පැනල්ස් ටික මහනවා. ඔක්කොම මැහුවට පස්සේ ඊළඟට එන්නේ එජස්. මේකට තව වෙනම වෙලාවක් යනවා. මොකද මම මේක මුලින්ම කලර් කරන්න ඕනේ, බර්නිෂ් කරන්න ඕනේ. මුලින්ම මම යූස් කරනවා බ්ලැක් ලෙදර් ඩයි එකක්. මේ ඩයි එක මම හදපු ඩයි එකක්. අපේ ගෙන්නන කෙමිකල්ස් කීපයක් එකතු කරලා මේක ඇතුළට උරන් නැති වෙන්නයි කරලා තියෙන්නේ වැඩිය. හැබැයි උඩ ලේයර් එකේ තියෙන්න ඕනේ වෙන්නයි හදලා තියෙන්නේ. ඊළඟට මම ටොකෝ ප්‍රෝ යූස් කරනවා. මොකද ඔස්ට්‍රිච් ලෙදර් එක තියෙන හින්දා ටොකොනෝල් හරියන්නේ නැහැ. මේකට ටොකෝ ප්‍රෝ ඕනේ ජපාන් කෙමිකල් එකක්. ඒක දාලා මදින බර්නිෂ් කරන එක තමයි මේ කරන්නේ. බර්නිෂ් කරලා ලස්සන ෆිනිෂ් එකක් ගන්නවා ලෙදර්ස් කිහිපයක් එකට ඇලෙව්වේ නෑ කියන්න. ඊට පස්සේ මේක හරියට වැහෙනවද කියලා බලනවා. මේ තියෙන ෆයිනල් ප්‍රොඩක්ට් එක. මේ තියෙන මගේ මැක් එක මම දාලා බලනවා. මේ කස්ටමර්ටත් තියෙන සේම් මැක් එක. ෆිටින් ටෙස්ට් එකක් කරනවා. ලස්සනට ස්මූත්ලි යනවා. ලොකු නැහැ, පොඩිත් නැහැ. ගානට බැලන්ස් වෙන්න හැදිලා තියෙන. ඉතින් මේ වගේ ප්‍රොඩක්ට් එකක් ඕගලන්ටත් කරගන්න ඕන නම් අපිට මැසේජ් එකක් දාන්න සිලොන් ලෙදර් ක්‍රාෆ්ට් එකට. ඒ වගේම අපේ ලෙදර් ප්‍රොඩක්ට් silonleathercraft.com එකේ තියෙනවා. එහෙනම් පස්සේ වෙලාවක හම්බෙමු. ජය වේවා.